මාදවත වද කරවන දෙයක් තිබේ සිතේ නුඹේ අම්මත් ලෙඩ ගානේ සවිය නැතිය ගතේ මරුණම නුඹ බලන්න කිසිවෙකුවත් නැහැ නේද පුතේ කැන්දම් එනු මැද බිරිඳක් මේ ගෙදරට මගේ පුතේ අම්මා යෝජනාවක් කළා මේ ගෙදරට හොඳ තැනකින් බලලා මනමාලයා කැන්දගෙන එන්න පුතා එකපාරටම මේ යෝජනාවට කැමති වුණේ නැහැ එදා අම්මා ළඟට ගිහින් ආදරයෙන් තුරුළු වෙලා නැවතත් පුතා අම්මට මෙහෙම කියනවා දස මස කුස දරා දෙතානේ කිරිදුන්න අම්මා විඳපු දුක් ගිනි බෑ මට ඉවසන්න බෑ අම්මා සිය පුතාගේ සිත වෙනස් කරනවා බිරිඳක් කැන්දම් එන්නට කියා කියනවා පුතෝ වචනය ඉටු කරලා දෙනවා දවසක්